Hello guys, welcome back to channel. Guys මම අද ගියේ ජයල තියෙන AKD kitchen and restaurant එකට. මේකෙන් guys මම අද හිතුවා try කරන්න ඒගොල්ලන්ගේ mix කොත්තු එකයි chicken කොත්තු එකයි. මම ඒතකොට අද ඒගොල්ලන්ගෙන් ගත්තේ මම guys මම මේගොල්ලන්ගේ ගියේ ජයල දෙහිගත අවුට්ලට් එකට. ඒගොල්ලන්ගේ බෝ පිටියක් තියෙනවා, වැලිගම් පිටිය හන්දියක් තියෙනවා. මම ගත්තේ අද ජයල දෙහිගතකින්. ඒතකොට guys මම අද ගත්තේ කොත්තු ඇවිල්ලා මික්ස් කොත්තු ෆුල් එකක් ගත්තේ. ඒ රුපියල් 1400 වුණේ. ඒකේ දානවා කිව්වේ ඉස්සෝ චිකන් මාළු සොසේජස්. ඒතකොට තව ගත්තා චිකන් කොත්තු එකක්. එක ගත්තේ half portion එක රුපියල් 750යි. දෙකටම ගියේ 2150යි guys. මට එද්දිරන් තේරුණා අරන් ඉදි තේරුණා මේ හොඳ බරක් තියනවා කියලා මේ කැම දෙකේම. අපි මේ දෙකේ වෙනම මේ බලමු weight එක කොහොමද කියලා. ග්‍රේවි දෙකක් හම්බුණා. තව chili paste එකක් හම්බුණා. අපි මුලින් බලමු මේ mix කොත්තුගේ බර. මික්ස් කොත්තු එකේ guys මික්ස් කොත්තු ෆුල් එකේ weight එක තියෙනවා කිලෝ 1යි ග්‍රෑම් 712ක්. කොත්තු ෆුල් එකේ තියෙන weight එක කිලෝ 1යි ග්‍රෑම් 712ක්. අපි දැන් බලමු chicken half කොත්තු එකේ weight එක. ඒකේ තියෙනවා කිලෝ 1යි ග්‍රෑම් 54ක්. ඒ කියන්නේ එකෙත් කිලෝ එකක් තියෙනවා. හරි guys. අනං අපි මේ දෙකම unwrap කරලා එකපාර try කරමු. මුලින් try කරමු mix කොත්තු full එක. එහෙනම් මේ දෙකම unwrap කරන් ටක් ගාලා එන්න. මේක තමයි guys තියෙන්නේ. මේ කොත්තු දෙක unwrap කරාම මේ chicken කොත්තු එකේ උඩින් තමයි chicken pieces එක දීලා තියෙන්නේ. මේ මාර සුවඳක් එන්නේ. ඇත්තටම මම හිතා ගන්න බෑ. මම හිතන්නේ මේගොල්ලන්ගේ gravy එක හරි වෙන්න ඕනේ මාර සුවඳක් එන්නේ. අපි මේකටම දාගමු chili paste දෙක. ග්‍රේවි දෙක වෙනම තියෙනවා. අවශ්‍ය වුණොත් දාගමු. මම හිතන්නේ අවශ්‍ය වෙයි කියලා. මොකද මේ හේතුව මේ කොත්තු දෙකම පෙනුමින් නම් හොඳ weight කොත්තුවක් කියලා පේනවා. හොඳ weight එකට දෙන කොත්තුව. එහෙනම් guys පටන් ගමු. Cheers. මේ guys මේ පටන් ගන්න කලින් කියන්න ඕනේ මේක මේ AKD restaurant කියන්නේ මේ අnder මේ අපේ ලංකාවේ ප්‍රෙසිඩන්ට් දාපු රෙස්ටොරන්ට් එකක් නෙමෙයි. මේකේ ඕනගේ නමත් ඒ ප්‍රෙසිඩන්ට්ගේ නමමයි තියෙන්නේ. ඒකයි මේකට දාලා තියෙන්නේ AKD රෙස්ටොරන්ට් කියලා. එහෙනම් guys අපි try කරන්න පටන් ගමු. මුලින් try කරමු මික්ස් කොත්තු එක නේද? මාරු ගාලා. අපි මුලින් try කරමු කොත්තු එක මේ මොකුත් ගේවි නැතුව. තාම guys hot ඈ. අපි ආයෙ කඩක් කමු. guys කොත්තු මරන්නේ. तो guys में नियम रसत තියෙනවානේ. මේ හොඳට මේ vegetable level දාලා දෙනවා. carrot leeks, ගෝවා වගේ ඒ දේවල්. මට දැන් හකුණා මාළු chicken is sausages.
දැල්ලොත් දාලා දාන්න අපි බලමු කද්දි AKD restaurant එකේ guys මේ මිස්කොත්තු එක 1400යි weight එකක් තිබ්බ කිලෝ 1 ග්‍රෑම් 700ක් ඒ ප්‍රයිස් එකයි මේ පෝෂන් සයිස් එකයි ඇත්තටම මාරව seafood meat කෑලි මේ මම දැන් කාපු හැමතැනම වගේ හැපුණා මේකලගේ මිස්කොත්තු එකේ මේ normal portion එකක් තිබ්බා ඒක රුපියල් 850යි. හැබැයි එකක් මම හිතනවා quality නැති කියලා. gravy ඔන්න guys. කොත්තු තාම වෙට්. කිලෝ එකක් ග්‍රෑම් මාස් තියෙන අනිවාර්යයෙන්ම දෙන්නෙක් හෝ තුන් දෙනෙක් අනිවාර්යෙන් ෂෙයා කරන්න පුළුවන්. chicken nisso හැපෙනවා මාර විදිහට. මාළු ඊටුර වඩා guys මේක නම් අතල සුපිරියක් ඈ මේ කොත්තු අර කොත්තු කියන මේ quality taste එකක් එන්නේ මම හිතන්නේ මේකට මේ vegetables දාලා දෙනවා හොඳට මේ වගේ meat item gravy එකත් මරු Baik guys, මේගොල්ලන්ගේ මේ කොත්තු මේ ගන්න පුළුවන් කිව්වේ හවස 6න් පස්සේ වගේ. මට මේ කොත්තුගේ quality එක මේ නවත්තන්න දෙන්න try කරන එක. අපි chicken කොත්තුව try කරලා බලමු. ඇත්තටම guys gravy ඕනේ නැහැ. හොඳ බෙට් එකක් තියෙන කොත්තුගේ. වැඩේ කියන්නේ මේ කොත්තුක මේ vegetables රසක් වෙනවා මාර විදියට vegetable රහ ඒ වගේම අර හැමතැනම හැපෙන
මීට් අයිටම් එක මේ කොත්තු නම් අතර සුපිරියක් මට හිතෙන්නේ. ජාල දෙයගත අවුල මේගොල්ලන්ගේ ජාල දෙයගත අවුට්ලට් එකේ බෝපිටි එකේ ටේක් අවේ මේගොල්ලෝ ගොඩක් ටේක් එක තමයි කරනවා කියලා කිව්වේ. ටේක් අවේ මේ ඩයිනින් පොඩි ස්පේස් එකක් තියෙනවා. මේ කොත්තුව කරන්න ග්‍රේවි ඕනෙම නැහැ. මීට් අයිටම් නම් ගයිස් දාලා ලෝභ නැතුව. මම ගයිස් මික්ස් කොත්තු එකේ භාගයක් වෙන්න කෑවා. මම ඉස්සරහින් කෑවේ නැහැ නේ. මේ දැන් කාගෙන ගියා. තවත් තියෙනවා මීට් අයිටම්. මික්ස් කොත්තු නම් ගයිස් සුපිරියක් ඈ. මරු ගයිස් දැන් try කරමු roast chicken කොත්තු එක රුපියල් 750යි 1 kg එක. මේ කිලෝ එකක් තිබ්බා. ඉතින් හම්බෙන chicken pieces එක අපි කොත්තු එකකට තියාගමු roast chicken කෑල්ල. ඒකත් මාරු ඈ. මම නම් කියන ගයිස් මේ කොත්තු දෙකම ප්‍රයිස් එකට මාරවත්. මේ චිකන් කොත්තු එකට ඒගොල්ලෝ හොඳට vegetables add කරලා තියෙනවා. කිසිම පාඩුවක් නැහැ. මට මේ ග්‍රේවි දාගන්න උවමනාවක් ආවෙත් නැහැ. හොඳ බෙට් එකට තියෙනවා කොත්තු එක.
මිස් කොත්තු එකේ බායක් විතර ගෑවෙ නිසා දැන් නම් පොඩ්ඩක් මඩ හොඳට මඩ පිටු තියෙන්නේ. කොත්තු දෙකම සුපිරි. අනිවාර්යෙන් guys ඔයගොල්ලෝ try කරන්න. මම මේ ස්පෙෂල් කියන්නේ මේ මික්ස් කොත්තු එක නම් මාරම quality. ඇත්තටම quality කොත්තු එක. තවත් තියෙනවා මීට අයිටම් ඇතුලේ. අතර දැන් කාලේට රුපියල් 85 අතින් චිකන් කොත්තු එකක් දෙනවා කියන්නේ මේව ලොකු පෝෂන් එකක් ඇත්තටම මාරවත් පොඩි ලාභයක් තමයි ඒ කඩේට ඇත්තේ. හොඳ සර්විස් එකක් දෙනවා මම හිතන්නේ. AKD Kitchen and Restaurant. දැන් guys අපි next video එකෙන් හමු වෙමු. බොරු කියන්න ඕන අද නම් ඇත්තටම මේ ගොඩක් ආසාවෙන් තමයි කොත්තු දෙකම කෑවේ. කොත්තු දෙක මාරම ක්වොලිටියක් තිබ්බා. එළවලු එහෙම නියමට දාලා තියෙනවා. කැරට් ලීක්ස් ගෝවා හැමදේම තියෙනවා. කරමින්චක් දාලා දෙන්න.